විශේෂයෙන්ම පානීය ජලය මේක විශාල ප්‍රශ්නයක්. අපි දන්නවා අපේ රටේ පළමු වකුගඩු රෝගියා හම්බුනේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් 1990 දශකයේ මුල් භාගයේ පළවෙනි වකුගඩු රෝගියා. ඒතර වකුගඩු රෝගය කියන එක අපිට අලුත් එකක් බවට පත් වෙලා තිබුණා. හැබැයි දශක ගණනාවක් යනකොට ඒක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේ වකුගඩු රෝගය අදත් අපි වකුගඩු රෝගයෙන් පුරවැසියෙක් මියගොත් හඳුනන්නේ හඳුනා නොගත් වකුගඩුව අක්‍රිය වීම හේතු කොටගෙන මිය යනවා කියලා. විශාල ඛේදවාචකයක්. ඒ නිසා පිරිසිදු පානීය ජලය අපේ ගම්වල ජනතාවට ලබා දෙන්න ඕන පිරිසිදු නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන්. එහිදී දශක ගණනාවක් අපේ රටේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුණත් අපේ ජල සම්පාදන මණ්ඩලයෙන් ප්‍රජා ජල සේවාවන් හරහා දශක ගණනාවක් මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තිබෙනවා. හැබැයි මේ මුළු කාලය ඇතුළතම අපේ රටේ 60%කට වගේ ප්‍රමාණයකට තමයි ජල සම්පාදන මණ්ඩලයත් ඒ වගේම ප්‍රජා ජල සේවාවන් හරහා අද ජලය ලබා දෙන්නේ. 60%කට දශක කොච්චර ගිහින් තිබෙනවද මේ 60%කට සපයන්නේ? ආසන වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 42ක් 43ක් ආසන ප්‍රමාණයකට තමයි මේ පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. ඒක ඛේදවාචක අවුරුදු 60ක් අවුරුදු දශක ගණනාවක් ගිහලා 60%කට තමයි සපයන්නේ පිරිසිදු පානීය ජලය. ඒ නිසා පසුගියදා මම අපේ සියලුම දිස්ත්‍රික්කවල മന്ത്രിවරු වෙන වෙනම කැඳෙව්වා. කැඳවලා කිව්වා ඕගොල්ලන්ගේ ප්‍රදේශවල කවර හෝ සක්්‍යතා අධ්‍යයනයක් කරලා පානීය ජල ව්‍යාපෘති හඳුනාගෙන තිබෙනවා නම් ඒ සියලු පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙන් කරන්න ලෑස්ති 2027 සියලුම ව්‍යාපෘති. හැබැයි මෙහෙමයි. සක්්‍යතා අධ්‍යයනයක් කරලා තියෙන්න ඕන. නැතුව ටැංකිය ගහනවා අවශ්‍ය වතුර නැහැ. බට එලනවා ගෙදරට වතුර නැහැ. එහෙම වැඩක් නැහැ. ඒ ටැංකියේ ධාරිතාව ප්‍රමාණවත්ද? වර්ෂ පුරා ඒ ටැංකිය පිරවීම සඳහා වතුර තිබෙනවද? කොච්චර දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක හොඳ සක්්‍යතා අධ්‍යයනයක් කරලා අවසන් කරලා තිබෙනවා. හැම ජල ව්‍යාපෘතියක්ම ලබන අවුරුද්දේ පටන් ගන්නවා. මම හිතන්නේ අපේ ලේකම්තුමා දන්නා ජල ව්‍යාපෘති 22ක් වගේ අපි ලබන අවුරුද්දේ ආරම්භ කරනවා. අලුතෙන් ජල ව්‍යාපෘති 22ක් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 2000ක් එම ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. ඉතින් පරණ තිබෙන ව්‍යාපෘති දිගු කිරීමත් නව ව්‍යාපෘති තරහා අපි සැලසුම් කරලා තිබෙනවා. අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීම සඳහා අවශ්‍ය වන සැලසුම් එල්ලලා තියෙනවා මේ වෙනකොට. වැඩ ආරම්භ කරලා තිබෙනවා. අලුතින් පවුල් ලක්ෂ 10ක්. මේ මුළු ඉතිහාසෙම තියෙන පවුල් ලක්ෂ 43යි. දැන් අපි මේ වසරේ පටන් ගන්නවා පවුල් ලක්ෂ 10කට අලුතෙන් ජල ව්‍යාපෘති ලබා දෙන්න. අන්න එවැනි ජල ව්‍යාපෘතියක් තමයි මේ ජල ව්‍යාපෘතියත් ආසන්න වශයෙන් ගත්තොත් පවුල් 67000කට මේ ව්‍යාපෘතියෙන් ජලය ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ආදි ව්‍යාපෘති ගණනාවක් අපි රට පුරා ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. මොකද අපේ රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම ආණ්ඩුක වගකීමක්. මේ වගකීම අපි ඉටු කරනවා. ඉන් අනතුරුව තමයි අපි දන්නවා අපේ ගොවි ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයේත් මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධානම වගාව වී වගාව. මම අහනවා මේ ඉන්න ගොවි ජනතාවගේ මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් තමයි තමුන්නාන්සලා මැදිහත් වෙලා ගොඩනගලා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේහා ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. මං කියන හේතු කීපයක්. 1. අපි එනකොට පෞරසාන ආධාරය තිබුණ කීයද? අපි එනකොට පෞරසාන ආධාරය දුන්න රුපියල් 15000යි. අද අපි රුපියල් 30000ක පෞරසාන ආධාරයක් ලබා දෙනවා. මුළු ඉතිහාසෙම රුපියල් 15000යි පෞරසාන ආධාරය. හැබැයි අවුරුදු එකමාරක් ගත වෙනකොට අපි පෞරසාන ආධාරයේ තිබුණු මුදල 15000 ඉඳන් 30000 දක්වා දෙගුණයකින් වැඩි කරලා තිබෙනවා. මේ ආණ්ඩුව ඒ විතරක් නෙවෙයි. ඕගොල්ලෝ දන්නවා දිට්ටුව සුළුකුණාටුව ආපු වෙලාවේදී අපේ රටේ කුඹුරු සානිකුත් භවභෝග විශාල ප්‍රමාණයක් විනාශ වුණා. අපේ අපේක්ෂාව බවට පත් වුණේ යලි ඒවා ආරම්භ කරන්න ඕන කියලා. වෙනද අපේ හාමුදුරනේ කුඹුරක් විනාශ වුණොත් හෙක්ටයාරයකට වන්දිය ගෙවුවේ රුපියල් 40000යි. අපේ ආණ්ඩුව හෙක්ටයාරයකට දිට්ටුව වලින් විනාශ වෙච්ච හෙක්ටයාරයකට වන්දි ගෙවන්න තීරණය කරා 1,50,000ක්. මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ඕන. 40000ක වන්දිය තිබුණේ අපි 1,50,000ක් ගෙවන්න තීරණය කරා. අවදාවත් එළවලු පළතුරු ඇස්තමේන්තු කරේ නැහැ. පළවෙනි වතාවට අපි එළවලු සහ පළතුරු ඇස්තමේන්තු කරන්න කිව්වා. එවනේ එළවලු සහ පළතුරු විනාශ වෙලා තිබෙනවා නම් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන්න අපි තීරණය කරා. ඒක ආණ්ඩුවක් මේක. ඒ විතරක් නෙවෙයි. අපිට වතු කලාප වලින් ආව තේ වතු, රබර්, පොල් වලට හානියක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම ගම්මිරිස් වගේ වට හානියක් වෙලා තියෙනවා කියලා. ඒ හානියක් වුණේවට අපි හෙක්ටයාරයකට ලක්ෂ 4ක දීමනාවක් දෙන්න තීරණය කරා. ඇයි? මේ ගම්මිරිස් වගා කරන, ගස් ලැබු වගා කරන, එළවලු වගා කරන, වී වගා කරන්නේ අපේ රටේ ගොවි ජනතාව අපේ පන්ති මිනිස්සු. ඒගොල්ලන්ට කුඩා දීමනාවක් දීවල ප්‍රමාණවත් අපි විශාල දීමනාවක් දෙන්න තීරණය කරා. ලංකා පළවෙනි වතාවට දෙමුන් හරකෙක් එම දිට්ටුව සුළුකුණාටුවේ විනාශ වුණා නම් ලක්ෂ 2ක දීමනාවක් දුන්නා. බටු හරකෙක් විනාශ වුණා නම්
50,000ක දීමනාවක් දුන්නා. එළුවෙක් ඌරෙක් නැති වුණා නම් රුපියල් 30,000ක දීමනාවක් දුන්නා. බොයිලර් කුකුලෙක් නැති වුණා නම් රුපියල් 200ක දීමනාවක් දුන්නා. ලේයර් කිකිලියක් නැති වුණා නම් රුපියල් 400ක දීමනාවක් දුන්නා. එයි මේ කුඩා එළු ගොවිපලක්, කුඩා හරක් ගොවිපලක්, කුඩා කුකුල් ගොවිපලක් කරන්න අපේ ගොවි ජනතාව. නිසා ඒගොල්ලෝ බලා ගන්න ඕන. මම අහනවා මේ රටේ සියලු පුරවැසියන්ගෙන් මෙහෙම ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් මෙතෙක් ගොඩ නැගිලා නැහැ මතක තබා ගන්න. තමුන්නාසල ව්‍යසනයක් ඇති වෙච්ච හැම වෙලාවෙම අපි ඒකට මැදිහත් වුණා. විශාල ව්‍යාපෘති විශේෂයෙන්ම අපේ මුවැටගම වැව ජලාශය විනාශ වුණා දිට්ටුවලින්. අපි මිලියන 180ක් වියදම් කරලා එම වැව යලි ප්‍රතිසංස්කරණය කරන්න අපේ කුස්කර්ම ඇමතුමා ඇවිල්ලා දැන් වැඩ පටන් ගන්න තියෙනවා. ඒ වගේම හොරෝපතාන වැව විනාශ වුණා. හොරෝපතාන වැවට අපි මිලියන 100ක් කෝටි 10ක් වෙන් කරගෙන වැව ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරා. ඒ වගේම කුඩා වැව් 65ක් මේ දිට්ටුව විනාශය ගම් වතුර නිසා විනාශ වුණා. ඒ වැව් 65ම ප්‍රතිසංස්කරණය කරන්න අපි පටන් ගන්න තිබෙනවා. එයි වැවක් කැඩෙනවා කියලා කියන්නේ ඒ ගමේ මුළු ආර්ථිකම විනාශ වෙනවා. වැවක් කැඩිලා කන්න 3-4ක් තියන්න බෑ. ඉතා වේගෙන් මේවා අපි ආරම්භ කරන්න ඕන. කැඩුණු වැව් විතරක් නෙවෙයි. අපි සල්ලි වෙන් කරා. අපේ රටේ මහා පරිමාණ ව්‍යාපෘති වන හුරුළු වැව් ව්‍යාපෘතිය, ඒ වගේම රාජාංගන ව්‍යාපෘතිය වගේ විශාල වැව් ව්‍යාපෘති තිබෙනවා. ඒ වගේ ඇල අමුණු ඔක්කොම විනාශ වෙලා තිබුණේ. ඒ ඇල අමුණු නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ අවුරුද්දේ අපි කෝටි 200ක් වෙන් කරලා තිබෙනවා මේ උතුරු මැද පළාතට මේ ඇල වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න. ගොවි ජනතාව බලා ගන්න ඕන. ගොවි ජනතාව බලා ගැනීම තමයි අපේ ආණ්ඩුවේ වගකීම. මේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දීම තමයි අපේ ආණ්ඩුවේ වගකීම. ඒ සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි විශාල වාරි මාර්ග ව්‍යාපෘති කීපයක් අපි ආරම්භ කරනවා. කාලාන්තරයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ සාකච්ඡාවක් තිබුණා පහළ මල්වතු ওই ව්‍යාපාරය ආරම්භ කරන්න ඕන කියලා. විලච්චිය තන්ත්‍රිමල ප්‍රදේශයේ ගොවි ජනතාවට විශාල ජල හිගයක් පෙළෙනවා. ඒ ජලයට උත්තරේ තියෙන්නේ වර්ෂයකට විශාල වතුර ප්‍රමාණයක් මේ මල්වතුවෙන් මහ මුහුදට ගලාගෙන යනවා. මේක සියවස් ගණනාවක් මුළුල්ලේ මේ මල්වතුවෙන් විශාල ජලධාරිතාවක් ගහගෙන යනවා මහ මුහුදට. හැබැයි අපි තීරණය කරා පහළ මල්වතු වල ඔය ව්‍යාපෘතිය පටන් ගන්න ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 4000ක් යනවා. රුපියල් කෝටි 4000ක ව්‍යාපෘතිය. දැන් අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නවා මේ අවුරුද්දේ ඒකට අවශ්‍ය වෙන මුදල් වෙන් කරලා තිබෙනවා. මම පහුගියදා වාරි මාර්ග දෙපාර්තමේන්තුව කැඳෙව්වා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මම ඇහුවා පහළ මල්වතු ඔය ව්‍යාපාරය අවසන් කරන්න ලබන අවුරුද්දට සල්ලි කොච්චර ඕනද කියලා. මොකද අපිට සල්ලි කොච්චර දුන්නට වැඩක් නැහැ. වැඩ කරන්න පුළුවන්ද? යන්ත්‍ර සූත්‍ර කොච්චර තියෙනවද? ඉංජිනේරුවන් කොච්චර තියෙනවද? කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ කරන්න පුළුවන් හැම වැඩ ප්‍රමාණයකටම සල්ලි ලබා දෙන්න අපි ලෑස්ති. ඒ වගේම අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ දැන් සැලසුම් කරලා හදමින් තියෙන බාගෙට උතුරු මැද මහල ව්‍යාපෘතිය මහා කනදරව දක්වා අවිල්ල අපිට වතුර දාන්න පුළුවන්. හැබැයි උතුරු මැද මහා ඇල ව්‍යාපෘතිය නතර වෙලා තිබින්නේ. සමහර ණය ආධාර නතර වුණා. සමහර එහි තාක්ෂණික අර්බුදාව එහි තිබුණු උමග පුපුරනවා කියලා සංඥාවන් ආවා. ඒ සියල්ල වෙනස් කරලා උතුරු මැද මහල ව්‍යාපෘතිය අපි තා ඉක්මනින්ම අවසන් කරලා මහා කනදරව දක්වා වතුර ගෙනත් දෙන්න සැලසුම් කරලා තිබෙනවා. නිසා මොකද්ද අපි මේ කරමින් තිබෙන්නේ? මේ අනුරාධපුරයේ මේ රජරට අපේ රටේ ආරම්භක ජනාවාස ඇති වෙච්ච තැන් මේවා. මේවා අපේ ඓතිහාසික උරුමයන් ඓතිහාසික බිම් මේවා. නිසා මේ බිම්වල ඉන්න ජනතාව බලා ගැනීම සහ උන්ට අවශ්‍ය වැඩ කටයුතු කිරීම අපේ වගකීම. ඒ වගේම මා දන්නවා මහා කන්නේ කන්න පහුවෙලා අස්වැන්න නෙලපු ගොවි ජනතාවගේ වී ලබා ගැනීමේ ගැටලුවකට මුහුණ දුන්නා. සමහර පළාත්වල කලින් අස්වැන්න නෙලුවට පස්සේ අපි මිලදී ගත්තා. ආණ්ඩුව වී මිලදී ගැනීම අප්‍රේල් 16 නතර කරා. හැබැයි අප්‍රේල් 16න් පස්සේ සමහර ප්‍රදේශවල අස්වැන්න ආවා. පොළොන්නරුවේ යම් ප්‍රදේශ කීපයක, හම්බන්තොට ප්‍රදේශ කීපයක අපි වී මිලදී ගැනීමේ නතර කරාට පස්සේ අස්වැන්න නෙළුවා. අන්න ඒ ගොවි ජනතාවට යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒක අපි විසඳන්න ඕන. ඒ වගේම මේ යල් කන්නේ දැන් අස්වැන්න නෙලන්න පටන් ගන්න මේ ප්‍රදේශවල කුඩා වැව් වමුණු වල දැන් හේන් වී වගාව තියෙන තැන්වල දැන් අස්වැන්න නෙලන්න පටන් ගන්න තිබෙනවා. හැබැයි තාමත් මහවැලි මාරි මාර්ගවල තාම අස්වැන්න නෙලන්න පටන් ගන්න නැහැ. කිල්නොච්ච මඩකලපු අම්පාර වැනි ප්‍රදේශවල අස්වැන්න නෙලන්න පටන් ගන්න තිබෙනවා. දැන් ගොවි ජනතාව කන්නයක් වගා කරලා තමන්ට ප්‍රධාන ආදාය මාර්ග සපයන තමන්ට ලැබෙන වී අස්වැන්න. ඒ වී අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගන්න බැරි නම් ඒ ගොවි ජනතාවට සිද්ධ වෙන අසාධාරණය. නිසා අපි උපරිම මැදිහත් වෙමින් තිබෙනවා. මේ ගොවි ජනතාවට සාධාරණ මිලකට මේ විලදී ගන්න. අපි පහුගිය මහ කන්නේ දසලක්ෂ 10000ක ගොවි ජනතාවගෙන් වී මිලදී ගත්තා. දසලක්ෂ 10000ක් වෙන් කරා. සාමාන්‍යයෙන් අපි අයවැය ලේඛනයෙන් දසලක්ෂ 10000 වෙන් කරේ යලේ සහ මහේ දෙකේම වී මිලදී ගන්න. මහා කන්නටයි යල කන්නටයි දෙකේම වී මිලදී ගන්න තමයි අපි දසලක්ෂ 10000 වෙන් කරේ. හැබැයි අපේ වී අලි මණ්ඩලය දසලක්ෂ 10000න්
මහකන්නෙම වී අරගෙන. ගිය යල් කන්න වී මිලදී ගන්න දසලක්ෂ 6000ක් වෙන් කරා. ගිය යල් කන්නේ මේ මහකන්නේ වී මිලදී ගන්න දසලක්ෂ 16000ක්. ලංකාවේ කිසිම ආණ්ඩුවක් කන්න දෙකකින් වී මිලදී ගන්න දසලක්ෂ 16000ක් වෙන් කරලා නැහැ. ඊට පස්සේ අපි වී අලි මණ්ඩලයක් ඇඳෙව්වා. අපි අවුරුද්දටම දසලක්ෂ 10000ක් දුන්නට ඔවුන් කන්නෙන් අරගෙන ඊට පස්සේ යල් කන්න වී මිලදී ගන්න සල්ලි නැහැ කිව්වා. බජට් එක අපි ඔක්කොම හදලා ඉවර වෙලා තිබුණේ. නමුත් ඒත් මුදල් අමාත්‍යාංශයට අපි එකඟතාවය පළ කරා යල කන්නේ නැවත වී මිලදී ගැනීම සඳහා දසලක්ෂ 6000ක් වෙන් කරා ගොවි ජනතාව වී මිලදී ගන්න. ඒ කියන්නේ ගිය යලයි මහයි මේ යලයි ගත්තාම දසලක්ෂ 22000ක් ආණ්ඩුව වී මිලදී ගන්න. ඒ විතරක් නෙවෙයි අපේ ගබඩා විශාල ලෙස කඩා වැටලා තිබුණේ. ආසන වශයෙන් ගත්තොත් වී අලි මණ්ඩලය සහ අපේ සතොස ගබඩා කරන්න පුළුවන් ගබඩාවල ධාරිතාව තියෙන මෙට්‍රික් ටන් 350000ක් වගේ. ඒක ප්‍රමාණවත් නෑ. නමුත් අපි ඇවිල්ලා අලුතින් කඩා වැටලා තිබුණ ගබඩා ප්‍රතිසංස්කරණය කරලා මෙට්‍රික් ටන් 50000ක ගබඩා කරන්න පුළුවන් තරමේ ගබඩා ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරා. තවත් තියෙන ගබඩා විශාල ප්‍රමාණයක ප්‍රතිසංස්කරණය කරන්න සැලසුම් කළා තිබෙනවා. එතකොට තියෙන ගබඩා ටික ප්‍රතිසංස්කරණය කරන එක. ඒ වගේම පෞද්ගලික අංශය මේක දායක කරගන්න ඕන. පෞද්ගලික අංශය අපිට එකඟතාවය පළ කරා ඔවුන් සතුව තියෙන ගබඩාත් අපිට නොමිලේ ලබා දෙන්න ලෑස්ති අපි මිලදී ගන්න වී ගබඩා කරන්න කියලා එකඟතාවය පළ කරපු පෞද්ගලික ආයතන තිබුණා. අපි උන්ට ස්තුතිවන්ත වෙන්න ඕන නේද? ඔවුන් අපිට කිව්වා ඔවුන්ගේ තිබෙන ගබඩා අපිට දෙන්න ලෑස්ති අපි ගන්න වී ගබඩා කරන්න. අපි ඒකට සැලසුම් හදලා තිබෙනවා. ඒ වගේම අඩු පොලියට පෞද්ගලික අංශයට දැනට අපි වෙන් කරලා තිබෙනවා කෝටි 1000ක්. අපි අඩු පොලියට සිට 4ට පොලියකට පෞද්ගලික අංශයට ණය දෙනවා වී ගන්න. ආණ්ඩුවට විතරක් ගන්න හැකියාවක් නැහැ. පෞද්ගලික අංශයට මිලදී ගන්න තව කෝටි 1000ක් වෙන් කරනවා පෞද්ගලික අංශයට වී මිලදී ගන්න. ඇයි? ගොවි ජනතාවගේ වී ටික ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. දැන්ට තියෙන ධාරිතාව ප්‍රමාණවත් නැත්නම් දැන්ට තියෙන මෝල් ප්‍රමාණවත් නැත්නම් අපි පෞද්ගලික අංශයට ආරාධනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම මම හිතනවා මේ අවුරුද්ද අපිට ආරම්භ කරන්න පුළුවන් මිහින්තලේ විශාල වී ගබඩාවක් සහ වී මෝලක් පෞද්ගලික අංශයේ. අපි උන්ට සහාය ලබා දෙන්න ඕන. අපි උන්ට ඉඩම් ලබා දෙන්න ඕන. අනිකුත් පහසුකම් අපි ලබා දෙන්න ඕන. ලෑස්ති වෙලා තිබුණා මිහින්තලේ මෙට්‍රික් ටන් 1,50,000ක් ගබඩා කරන්න පුළුවන් ගබඩාවක් සහිත වී මෝල ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ඒ හා සමාන ධාරිතාවකින් අම්පාරේ වී මෝලක් සහ ගබඩාවක් අපි ආරම්භ කරනවා. මොකද්ද මේ කරමින් තිබෙන්නේ? ගබඩා කැඩිලා නම් ගබඩා ප්‍රමාණවත් නැත්නම් වී මෝල් ප්‍රමාණවත් නැත්නම් ප්‍රශ්නේ මොකද්ද? වී අපිට මිලදී ගන්න හැකියාවක් නැති වෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න ඕන. අපි පියවරෙන් පියවරේ ප්‍රශ්න විසඳමින් යනවා. අපි බලයට එනකොට 2024 සැප්තැම්බර් මාසේ. ඒතර යල් කන්නේ අස්වැන්න ඇවිල්ලා තිබුණා. මොකද වුනේ? විශාල හාල් ලිගයක් තිබුණා නොවැම්බර් වෙනකොට. මතක ඇති 24 නොවැම්බර් දෙසැම්බර් 25 ජනවාරි වල විශාල හාල් ලිගයක් තිබුණා. අපි ඇවිල්ලා දැනට අස්වැන්නලා තියෙන කන්න 3ක විතරයි. ගිය අවුරුද්දේ මහ කන්නේ, ගිය අවුරුද්දේ යල් කන්නේ, මේ අවුරුද්දේ මහ කන්නේ. මේ කන්න 3ක වී නිෂ්පාදනය වෙනකොට අද හාල් වලින් ස්වයං පෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදනය වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්වලා වගා කරලා තිබෙනවා. ඒ අපි කරේ විශ්වාසය තබලා. නමුත් යම් හාල් ප්‍රමාණයක පිටරටින් ගේන්න අවශ්‍යකම තිබුණා. හේතුව සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන විශේෂ හාල් ප්‍රභේදයක් තිබෙනවා. ඒ ප්‍රභේදය අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි දැන් පර්යේෂණ ආයතන වලට කියලා තිබෙනවා ඒ හාලුත් අපේ රටේ නිෂ්පාදනය කරන්න පර්යේෂණ පටන් ගන්න. එතකොට අපිට අවුරුදු කීපයක් යනකොට කිසිදු හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැති වෙන විදියට අපි මේ හාල් කර්මාන්තයේ ගොවිතැන දියුණු කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ සහල් වලින් වතුරු නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. හාල් වලින් අනිත් නිෂ්පාදන කරන්න තහනම්. එයි අපිට හාල් මදි බත් වලට විතරක්. හැබැයි අපි දැන් හාල් නිෂ්පාදන නැති වෙලා තිබෙනවා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල් වලින් බත් විතරක් නෙවෙයි හාල් වලින් අනෙක් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදියට හාල් වෙළඳපොළ වැඩි කරන්න ඕන. තමුන්නාන්සලා නිෂ්පාදනය කරනවා නම් ගොවි ජනතාව විශාල අස්වැන්නක් ගේනවා නම් ඒක බතට විතරක් වැඩි. ඒ නිසා තව අතුරු ආහාර, තව සත්ව ආහාර එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදනය එතෙන්ටත් යන්න ඕන. වැඩියෙන් අපිට හාල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා තිබුණා ගැසට් එකක් අනිත් නිෂ්පාදන වල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. අයින් කරා සහල් වලින් බත් පමණක් නෙවෙයි අනිත් නිෂ්පාදන කරන්න පුළුවන් දැන්. තව වගා කරමු. තව අපේ කුමරේ අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායීතාවය වැඩි කරගමු. තව මහන්සි වෙමු. අපි නිෂ්පාදන වැඩි කරමු.
අපේ රට අවශ්‍ය වෙන නොයෙකුත් ආහාර වර්ග අපිට සහල් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන. අපේ පසු අස්වදු නාස්‍ය වැළැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට වැඩක් නැහැ. ඒවා අපිට පර්යේෂණාගාරේ තියෙනවා ගිහපුවාම. බිස්කට් හදන ඒවා තියෙනවා, කේක් හදන ඒවා තියෙනවා නේද? අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා. හැබැයි ඒවා පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ආ වෙළඳපොළට ගේන්න ඕන. ඒතර තමයි අපිට හාල් වලට විශාල වෙළඳපොළක් හැදෙනවා. මෝල් ලිමියෙක් ඇවිල්ලා නේද? ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාර වලට. හොඳයිනේ. ඒතර විශාල වෙළඳපොළක් හැදෙනවනේ. එහෙම වෙළඳපොළක් කරා තමයි අපේ මේ වී වලට සාධාරණ මිලක් සහ වෙළඳපොළේ තරඟකාරීත්වයක් හදලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි එල්ලා තිබෙනවා. නිසා මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මේ ඔක්කොම ආණ්ඩුවට කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ රටේ බදු ගෙවන ජනතාව. අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ රටේ බදු ගෙවන ජනතාවට ඉතාමත් කාර්යක්ෂමව අද බදු ගෙවන්න පටන් අරන් තියෙනවා. අයවැය ලේඛන හදලා හැමදාම අපේක්ෂා කරන බදු ආදායම ආණ්ඩුවට ලැබුණේ. අයවැය ලේඛනෙන් කියන ආදායම කවදාවත් අපේ රටේ ආවේ නැහැ. ඊට වඩා 10%ක් 15ක් යටින් තමයි ආදායම ආවේ. ලංකාවේ පළවෙනි වතාවට 2025 වසරේ මේ වසරේ මේ වෙනකොටත් අපි අයවැය ලේඛනෙන් අපේක්ෂා කරලා ආදායමටත් වඩා වැඩි ආදායමක් අපේ ආණ්ඩු උපයලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට ලබන අවුරුද්දේ අපේ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති සඳහා වියදම් අපි සැලසුම් කළා තියෙන කෝටි ලක්ෂ දෙකක් දාන්න. කෝටි ලක්ෂ දෙකක් අපි වියදම් කරන ලබන අවුරුදු ව්‍යාපෘති වලට. ප්‍රාග්ධන වියදම්. ලංකාවේ කවදාවත් කෝටි ලක්ෂ දෙකක් වියදම් කරලා නැහැ. අපි පටන් ගන්නවා කුරුණෑගල ඉඳන් දඹුල්ලට අධිවේගී මාර්ගය. මේ නොවැම්බර් වල මුල් ගලා තියෙනවා. අපේ රටේ හැම අධිවේගී මාර්ගයක්ම හැදුනේ කොහෙන් හරි ණයක් අරගෙන. හැබැයි අපි දැන් පටන් ගත්තා රඹුක්කන ගලගෙදර අධිවේගී මාර්ගය. සතයක් ණයක් ගන්න නැතුව ආණ්ඩුවේ දේශීය අරමුදල් වලින් තමයි අපි ගලගෙදර රඹුක්කන අධිවේගී මාර්ගය හදනවා. කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය මේ නොවැම්බර් වල පටන් ගන්නවා. සතයක් ණය ගන්නේ නැතුව ආණ්ඩුවේම භාණ්ඩාගාරයේ සල්ලි වලින් අපි ඒක හදනවා. කහතුඩුව ඉංගිරිය අධිවේගී මාර්ගය ආණ්ඩුවේ සල්ලි වලින් හදනවා. ඒ කියන්නේ මොකද්ද? භාණ්ඩාගාරයේ ධනෙ එකතු වෙලා තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනෙ අපේ රටේ බදු ගෙවන ජනතාව බදු ලබා දෙමින් තිබෙනවා. ඒක ඉතා හොඳින් අපි ඒක අර පරිස්සම් කරලා තිබෙනවා. අර පරිස්සම් කළා රටේ ජනතාවට සහන දෙන්නයි රටේ සංවර්ධන කරන්න අපි මැදිහත් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි අපිට පුළුවන් වුණේ අපි දිට්ට වලට වෙන් කරා කෝටි 50000ක් ඒ ව්‍යසනෙන් ගොඩ ඉන්න. මේ තෙල් අරබුදය ආව මැද පෙරදිග. අපි සහනාධාරයක් දුන්නා. ඩීසල් ලීටරයක රුපියල් 100ක සහනාධාරයක් දුන්නා. තමුන්වහන්සේලා 407ට ඩීසල් ලීටරේ ගහනකොට ඇත්ත ගාන 507යි. තෙල් සංස්ථාව IOC එක සති දෙකකට සැරයක් අපි බලනවා ඩීසල් කොච්චර වික්කද කියලා. විකනපු ගානට රුපියල් 100 ගානේ ආණ්ඩුවෙන් දුන්නා. පෙට්‍රල් ලීටර රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. පෙට්‍රල් ලීටරයක් ලීටර විකුණන ප්‍රමාණයට රුපියල් 20 ගානේ ආණ්ඩුවෙන් සහනාධාරයක් දුන්නා. මේ විදුලිය නැප්තා ඩීසල් වල මිල ඉහළ ගියපු නිසා විදුලි බිල ඉහළ ගියා. අපි කිව්වා යුනිට් 180 දක්වා කාටවත් වැඩි කරන්න එපා කිව්වා. අපේ විදුලි පාරිභෝගිකයන් 95ක් යුනිට් 180ට වඩා අඩුයි. හැබැයි ඒගොල්ලන්ගේ විදුලි බිල වැඩි වුණා. අපි කිව්වා ඒගොල්ලන්ගේ වැඩි කරන්න එපා. ඒගොල්ලන්ගේ වැඩි වුණු විදුලි බිල අද ආණ්ඩුවෙන් ගෙවන්නේ වැඩි වුණු කොටස. නැත්තම් විදුලි බිල වැඩි කරන්න ඕන. හැබැයි අපි දන්නවා දරා ගන්න බෑ අපේ ජනතාවට. යුනිට් 180ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවට අපි විදුලි බිලට සහනාධාරයක් දෙනවා දැන්. වැඩි කරන්න එපා කිව්වා. හැබැයි විදුලි බල මණ්ඩලයට අපි ගෙවනවා. කොච්චර ගෙවන්න වෙන් කරාද? කෝටි 1500ක් මිලියන 15000ක් අපි වෙන් කරා විදුලි බල මණ්ඩලයට අඩුවෙන් දෙන්න කොටස ආණ්ඩුවෙන් ගෙවනවා. දැන් යුනිට් 90ක් තියෙන කෙනාගේ බිලෙන් කොටසක් ආණ්ඩුව ගෙවලා තමයි ওই බිල එන්නේ. යුනිට් 180ට වඩා අඩු හැම කෙනාගේම බිල වැඩි කරන්න එපා කිව්වා. වැඩි කරන කොටස ආණ්ඩුවෙන් ගෙව්වා. අපි එහෙම ආණ්ඩුවක් නේ. මේ ආණ්ඩුව රකින්න ඕනේ නැද්ද? මේ ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්න ඕනේ නැද්ද? අපිට විශ්වාස විශ්වාසයක් තිබෙනවා. ඔය කීප දෙනෙක්ගේ ගෝර නාඩුවක් තියෙනවා. ඒ ගෝර නාඩුව කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක කියන එක බව පිළිබඳ අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. අපි මේ පරිවර්තනය ඇති කරනවා. එහිදී මා හිතනවා ජපාන් රාජ්‍ය විශේෂම ජයික ආයතන අපිට විශාල සහායක් දක්වනවා. 2022 අපි ණය පැහැර අරපු නිසා ජයික ආයතනයෙන් තිබුණු සියලු ව්‍යාපෘති නතර වුණා. කටුනායක එයාපෝට් එක නතර වුණා. රූපවාහිනිය ඩිජිටල් කරන ව්‍යාපෘතිය 2013 ගිවිසුම් අත්සන් කරේ. අවුරුදු 13ක් ගිලා තියෙනවා ව්‍යාපෘතිය පටන් අරන්නේ. ජයික ආයතනයෙන් අපි ගත්තු ණය ගෙවන්න පටන් අරන් තියෙනවා. හැබැයි රූපවාහිනිය ඩිජිටල් කරන ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. ගත්තු ණය ගෙවන්න පටන් අරන් දැන් අපි ඉතා ඉක්මනින්ම ඒ රූපවාහිනිය ඩිජිටල් කරන ව්‍යාපෘතියට ජයික ආයතන ලබා දෙන ණය ආධාර මත අපි මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම ආරම්භ කරලා ඉක්මනින්ම අවසන් කරනවා. ඒ වගේම කටුනායක එයාපෝට් එක හදමින් තිබුණා. අපි ණය නොගෙවපු නිසා බංකොලොත්තු නිසා ජයික ණය ආධාර නතර වුණා. දැන් අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්න සැලසුම් කරලා තිබෙනවා. දැන් අපි ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ. මම හිතනවා අපි මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට කටුනායක එයාපෝට් එකේ ව්‍යාපෘතිය අපිට
යලි ආරම්භ කරන්න පුළුවන් වේවි. ඒ සඳහා ජපන් රජය ලබා දෙන ආධාරයන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. ඒ වගේම අපේ රටේ කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය වෙන යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දෙන්න ජපන් රජය අපිට ආධාරයක් ලෙස ලබා දෙන්න එකඟ වී තිබෙනවා. ඒ වගේම අපිට කෙරවලි පිටිය ප්‍රදේශයේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ජයිකා ආධාරයක් අපිට ලබා දෙන්න එකඟ වී තිබෙනවා. ඒ ව්‍යාපෘතිය ඉතා ඉක්මනින්ම අපි ආරම්භ කරලා අවසන් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා විශාල රාජ්‍යයන්ගේ සහාය අපිට තිබෙනවා. විශේෂයෙන්ම ජපන් රජයේ හැමදාමත් අපිට මිතුරු රාජ්‍යයක්, හැමදාමත් අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා විශාල සහායක් දෙන රාජ්‍යයක්. ඒ පිළිබඳව අපි ජපානයේ සහභාගී වෙලා ඉන්න වැඩ බලන තානාපතිතුමා ඇතුළු නියෝජිත කණ්ඩායමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.